ඉරිසියාව කුහකත්වය පදනම් කරගෙන තමන්ගේ මැතිවරණ වේදිකාව නිර්මාණය කළා තියෙනවා. ජනාධිපතිතුමා ප්ලාස්ටික් පුටුවේ වාඩි වුණත්, මහා ලොකු රත්තරන් පුටුවක වාඩි වුණත්, බිම වාඩි වුණත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳුවේ නැත්තම් ඔය මොන පුටුවේ වාඩි වුණත් වැඩක් වෙන්නේ නැහැ. දැන් ජනාධිපතිතුමා හිතනවා ප්ලාස්ටික් පුටුවේ වාඩි වුණාම ඡන්ද වැඩි වෙයි. තමන්ම දොර අරගෙන ගියාම මිනිස්සු හොඳ කියයි. හොඳ වුණාට වැඩක් නැහැ. රටට වැඩක් නැත්තම්. තමන්ගේ බලාපොරොත්තු වෙන්නේ පාරේ රටේ ජනාධිපතිවරයෙක් පත් කළ බලාපොරොත්තු වෙන්නේ පාඩි වෙන පුටුව මං වාඩි වෙන්නේ ප්ලාස්ටික් පුටුවක කියලා කියව ගන්න. එතන මට ඡන්දෙ දෙන්න මං ජනාධිපති වෙච්ච හින්දා තමයි මම මේ දොර අරගෙන යන්නේ කියලා කියන්නේ. එහෙම නැත්නම් මම දැන් ජනාධිපති මන්දිරේ පාවිච්චි කරන අපේ ගෙදර ඉඳන් ගෝඨාභය මහත්තයාත් එහෙමනේ. යාම දොර අරන් නැහැ ගියාම ජනාධිපති මන්දිරේ පාවිච්චි කරේ නැත්තේ. වාහන පර්මිට් එක මන්ත්‍රීවරුන්ගේ ඉස්සෙල්ලාම කැපුවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. මේ මහත්තුරු නෙවෙයි. ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුවෙන් තමයි වාහන පර්මිට් එක දුන්නේ නැත්තේ. ජනාධිපති මන්දිරෙන් එළියට ආව ඉස්සෙල්ලාම සිරිසේන ජනාධිපතිතුමා. ඇවිල්ලා ගෝඨාභය මහත්තයා තමන්ගේ ගෙදර ඉඳන් ආවා. නුගේගොඩ. මිරිහානින්. මෙයත් එහෙමයි. හැබැයි ඒක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඒක බලාපොරොත්තු වෙන යම් පිරිසක් ඇති. හැබැයි ඒක කරලා වැඩ නොකර ඉඳලා අවුරුදු 3-4කට පස්සේ අපි මේක කරපු ඉඳ මට ඡන්දෙ දෙන්නේ කියලා කියනවනම් මිනිසුන්ට රැකියාව අහිමි වෙලා ආර්ථික අපහසුතාවයකටපත් වෙලා ගොවියට ආර්ථිකය වැටිලා තරුණයන්ට රැකියාව නැති වුණාට පස්සේ ගණන් ගන්න එපා මල්ලි අපි ඉතින් සරල විදිහට ජීවත් වුණානේ කියලා කිව්වම මිනිසුන්ගේ ප්‍රශ්න විසඳෙනව නම් කමන්නේ. හැබැයි ඒක සාධාරණ නෑ. ආණ්ඩුව හිතනවා නම් තමන් සරලයි අනිත් දේශපාලනඥයන්ට වඩා වෙනස්. ඒ හින්දා මිනිස්සු දුක් විඳ විඳ හරි කමක් නැහැ සරල අපිව මෙතන තියාගෙන සතුටු වෙන්නේ කියලා. ඒ දුර රටේ දියුණුවක් ඇති වෙන්නේ නැහැ. ඒක ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ. අපිට ප්‍රශ්නයක් නැහැ අපිව රිමාන්ඩ් කරා කියලා අපි ඒක මාලිමාවේ නැත්නම් JVP එකේ සහෝදරයන්ට සතුටක් ඇති වෙනවා නම් අනේ පොඩි සතුටක් ඇති කරගන්න මොකද අඩු ගානේ. මේ මිනිස්සු සතුටු වෙනවනේ මේ ආණ්ඩුවේ. දැන් මේ මිනිස්සුත් අසතුටු වෙන්නේ. ඇයි මේ ආණ්ඩුව බොරු කියලා? උගන්ඩාවේ සල්ලි ගේන්න විදියක් නැහැ. දැන් උගන්ඩාවේ සල්ලි ගේන්න ඕනේ, බකින්ගම් මාලිගාව ගේන්න ඕනේ, ලැම්බෝගිනි 18 ගේන්න ඕනේ. ඩුබායි වල මගේ හෝටලේ ගන්න ඕනේ ආණ්ඩුවට. ඒව ගත්තේ නැත්නම් JVP කට්ටිය මානසික වැටෙනවා. රත්තරන් අස්පය මේව ගේන්න ඕනේ. මොකද ඒව විශ්වාස කළා ජාතිය දුන්නේ. නේ? දැන් උගන්ඩාවේ සල්ලි ටික ගෙනාවේ නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ මානසික වැටෙනවා කම්මල මිනිස්සු. එහෙනම් මේව ගේන්න. අපි ජනාධිපතිතුමාගේ මං ඉල්ලනවා මගේ සල්ලි ටික ගේන්න. ඒක ගෙනාවම IMF එක අරම පස්සේ දුවන්න ඕනේ නැහැ. දැන් පනතකුත් සම්මත කරගත්තානේ. දේපොළ පවර ගන්න. දැන් මගේ ඩුබායි වල තියෙන හෝටලේ පවර ගන්න මැරියට් හෝටලේ. ඒ කාලේ එහෙමනේ කිව්වේ. ඒ කාලේ එහෙමයි කිව්වේ. ඡන්දේ කාලේ උඩ පැන කිව්වා. දැන් අපි සහයෝගය දෙනවා. මං දිවුරු ප්‍රකාශිකුත් ඕනනම් දෙන්න. මේ හෝටලේ මගේ නම් මේක ආණ්ඩුවට දෙන්නේ කියලා. මං දිවුරු ප්‍රකාශිකුත් ලියලා දෙන්නම් මගේ සල්ලි උගන්ඩාවේ තියෙනවා නම් ඒ සල්ලි අනුර කුමාර ජනාධිපතිතුමා කවුරු නම් කරලා දෙන්න ඒ නම් කරගෙන ආන දෙන්න කියලා. අපි දෙන්නම්. එහෙම නැත්තම් තමන් බොරු කිව්වා කියන එක සමාජයට කියන්න.